සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා සියලු දෙනාටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳව අරගෙන එන පාඩම් මාලාවේ දෙවෙනි පාඩමත් සමග. අද අපි කතා කරන මාතෘකාව තමයි වර්ණ ධර්ම පිළිබඳ බ්‍රාහ්මණ විග්‍රහය. මේ පාඩමට අදාළ ප්‍රධාන කරුණු ටික මම ටයිප් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ටික වෙනම සටහනක් දාගන්න, ෂෝට් නෝට් එකක් හදාගන්න. අපි යමු පාඩමට. අද අපේ මාතෘකාව වර්ණ ධර්ම පිළිබඳ බ්‍රාහ්මණ විග්‍රහය. බුදුදහම ಭಾರತයේ තුල පහළවන්නට පෙර ආතුව ආගමික පසුබිමෙහි බහුදේවවාදී හා ඒකදේවවාදී වශයෙන් ආගමික පසුබිම් දෙකක් පැවතියහ. ඉන් වෛදික යුගයේදී පැවතියේ බහුදේවවාදී ආගමික පසුබිමකි. නැතහොත් බොහෝ දෙවියන් විශ්වාස කළ සමයකි. ඒකදේවවාදයක් පැවතියේ බ්‍රාහ්මණ යුගයේය. එනම් එකම දෙවියෙකු පිළිබඳ පමණක් විශ්වාස කළ සමයයි. එම එකම දෙවියා අදෘශ්‍යමාන නමුත් සර්ව බලධාරී මහා බ්‍රහ්මණ්‍ය බමුණන් දැක්වූයේ මැසිමදුරු ආදී කුඩා ප්‍රාණීන්ටත් ගවහස්ති ආදී විශාල සතුන්ටත් නායකයෙකු සිටින්නාseම සියලු දෙවියන්ට මෙක් දෙවියෙකු සිටිනා බවයි. ඒ යන් කවරකුවත් නොව මහා බ්‍රහ්මණ්‍යයි පෙන්වා දෙයි. ලෝ පහළ වූ ප්‍රධානතම ඊශ්වර නිර්මාණවාදී නැතහොත් දේවවාදී දහම වනුයේ බමුණු දහමයි. එහි ඉගැන්වෙන නේකවිධ සංකල්පයන් අතරින් ප්‍රමුඛ වන්නේ වර්ණ ධර්ම පිළිබඳ සංකල්පයයි. වර්ණ යන වචනේ භාෂාමය අර්ථය පාට යන්නයි. එසේත් නොමැතිනම් පැහැ යන්නයි. එනමුත් බමුණන් වර්ණ යන පදයෙන් අදහස් කළේ පැහැ පිළිබඳ නොව කුලවාදයක් සම්බන්ධවයි. කුලය හැඳින්වෙන වර්ණ යන පදය කිසිසේත්ම යෝග්‍ය නොවද බමුණන් කුලය හැඳින්වීමට වර්ණ යන පදයේ යෙදුවේ බමුණු දහමේ ප්‍රභවයට పూర్ව යුගයේ සිදුවීමක් නිසාය. එනම් ක්‍රිස්තු පූර්ව 1500 දී පමණ බැබිලෝනියාවේ සිට පිරිසක් ඉන්දියාවට සංක්‍රමණය වූහ. ඔවුන් ඉන්දියාවට සංක්‍රමණය වී ඉන්දියාවේ මුල්පදිංචිකරුවන් ආක්‍රමණය කොට පසුව ಭಾರತයේ තුල තම ආධිපත්‍ය ඇති කරන්නට විය. එසේ ඇති කරන විට ප්‍රධාන බෙදීම් දෙකක් සමාජයේ සිද්ධ විය. අංක 1 මුල්පදිංචිකරුවන්. ඔවුන් ඡවි වර්ණයෙන් එසේත් නොමැතිනම් කාල වර්ණයෙන් කළු පාටින් යුක්ත වූ නිසා ඔවුන් අනාර්ය පහත් ලෙස නම් කළහ. දෙවන කොටස සංක්‍රමණිකයන්. ඔවුන් ඡවි වර්ණයෙන් ශ්වේත වර්ණයෙන් එසේත් නොමැතිනම් සුදු පාටින් සිට නිසා ඔවුන් ආර්ය ලෙසින් නම් කළහ. ඔවුන් උසස් යයි සමාජයේ පිළිගැනීමක් තිබුණි. ඉහත බෙදීම කිසිසේත්ම කුලවාදයක් නොවේ. නමුදු එම බෙදීම සඳහා පාදක වූයේ වර්ණ යන පදය නැතහොත් පැහැ යන වචනය නිසා බමුණන්ද තමන් දැක් වූ කුලවාදයේ හැඳින්වීමට වර්ණ යන පදය යොදාගෙන තිබේ. බමුණන් දක්වන ආකාරයට මහා බ්‍රහ්මන්ගේ ශරීර අවයව හතරකින් සිව් කුලය මවා තිබේ. ඒ බව දැක්වෙනුයේ බ්‍රාහ්මනස්ය මුකමාසිත බාහු රාජන්‍යක් කෘතක් ඌරු තදස්ය යද් වෛශ්‍යක් පද්භයාම් ශුද්‍රෝ අජායත යන සංස්කෘත ශ්ලෝකයෙන් ඒ බව මැනවින් පෙන්වා දී ඇත. එම ශ්ලෝකයට අනුව මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බ්‍රාහ්මණ වංශයත්, දෙබාහුවෙන් ශාස්ත්‍රීය වංශයත්, දෙකලවායෙන් වෛශ්‍ය වංශයත්, දෙපතුලින් ශුද්‍ර වංශයත් මවා තිබේ. මහ බබා එසේ මැවූ කුල ප්‍රමාණය සංඛ්‍යාත්මකව 4ක් වන බැවින් එම සිව් කුලයේ චතුර් වර්ණය නමින්ද වර්ණ චතුස්තකයේ ලෙසින්ද සිව් කුලයේ යනුවෙන්ද හඳුන්වනු ලබයි. අනතුරුව මහා බ්‍රහ්මන්ගේ කැමැත්තට අනුව චතුර් වර්ණය නැවත කොටස් දෙකකට බෙදා දක්වා ඇත. අංක 1 ආර්ය කුලයෙන් උසස් පිරිස, බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය ආදී කුලයන්ය. අනාර්ය කුලයෙන් පහත් පිරිස, ශුද්‍ර වංශිකයන් මේ කුලයෙන් පහත් අනාර්ය කොටසට වැටේ. චතුර් වර්ණයට අනුව පහළම කුලකයෙන් ශුද්‍රයන් වුවද ಭಾರತයේ විසූ පහළම කුලකයෝ ශුද්‍රයන් නොවේ. ඔවුන්ටත් වඩා පහත් තත්වයේලා සැලකූ කුල ගණනාවක් පැවතියහ. ඒවා අතුරින් පංචම කුලයට හිමිවනුයේ ප්‍රමුඛත්වයේකි. එම පංචම කුලය නම් වේන යනු කුලපොතු කරුවන්ය. නේසාද වැද්දන්, රතකාර හම්වැඩකරුවන්, පුක්කුස සක්කිලියන් යන වැසිකිලි පිරිසිදු කරන්නන් වේ. චණ්ඩාල සැඩළුන් මම්මාවත් පිරිසිදු කරන අය ආදී වශයෙනි. බමුණන් දැක්වූ මෙම හරසුන් අර්ථ විරහිත වර්ණ ධර්ම සංකල්පයේ බුදුදහම ඇතුළු
ආගම් රාශියක් ප්‍රතික්ෂේප කොට තිබේ. වර්ණ ධර්ම පිළිබඳ අදහස් දක්වන BC ලෝමහතා ප්‍රකාශ කරන්නේ බ්‍රාහ්මණයන් යනු වේද, මන්ත්‍රණ, පාඨ, ගායනා කරමින් මුඛයට අධිපතිව විසූ පිරිස විනා මහබඹාගේ මුඛයෙන් උපන්නන් නොවන බවයි. ශාස්ත්‍රීයයන් යනු යුද්ධ සංග්‍රාමයන්හි නියැලෙන දෙබාහුවට අධිපතිව විසූ පිරිස විනා මහබඹාගේ දෙබාහුවෙන් උපන්නෝ නොවන බවයි. වෛශ්‍රයන් යනු වෙළඳාම, කෘෂිකර්මාන්තයේ සත්ව පාලනය ආදී නිරත වන දෙකලවායට අධිපති වූ පිරිස විනා මහබඹාගේ දෙකලවායෙන් උපන්නෝ නොවන බවයි. ශුද්‍රයන් යනු උසස් කුලයන්ට යටහත් පහත්ව පයට පෑගෙන දූවිල්ලක්සේ විසූ පිරිස විනා මහබඹාගේ දෙපතුලෙන් උපන්නෝ නොවන බවයි. මේ ආකාරයට අපට මූලික වශයෙන් වර්ණ ධර්ම සංකල්පය පැහැදිලි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේක චුට්ටක් පල්ලහැට දානවා. මෙතනත් කරුණු ටිකක් තියෙන ඔයාලට බලා ගන්න. විශේෂයෙන් මම මේ සටහන් කරලා තියෙන කරුණු සහ මම මේ කියපු කරුණු හොඳට අහන්න, කියවන්න, බලන්න, ඔයාලගේ දැනුමට එකතු කරගන්න. ඒ වගේම කෙටි සටහන් හදාගන්න, සකස් කරගන්න. එතකොට ඔයාලට පහසු වේවි මේ වර්ණ ධර්ම සංකල්පය හරියට ඔළුවට දාගන්න. ඉතින් ඉස්සරහටත් මම මේ විදිහට බෞද්ධ ශිෂ්ටාචාරයට අදාළ සියලු පාඩම් එක එක අරගෙන එනවා. මේ වගේ කී පොයින්ට් එක ඔයාලට මම ටයිප් කරලා දෙනවා. ඉතින් මේ ටිකත් ලියා කියාගෙන හොඳට විභාග කටයුතු ගොඩ දාගන්න කියලා මම හැමෝටම මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් එහෙමනම් අපේ නාලිකාව subscribe කරන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න කියලා හැමෝටම මතක් කරනවා. එහෙමනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.